ළඟදි දවසක මම මේ මජුබුස් රයිස් එක හැදුවා. මාරම රසට ආවා. වෙනදට බත් අඩුවෙන් කන අපිට එදානම් බත් මදිත් වුණා. එළඟි තෙල් ටිකක් රත් කරලා ඒකට ඉඟුරු සුදු ලුණු, ස්ටාර් අනීස්, තොරේන සාල්, කරාබු නැටි, බේ ලීව්ස් දාගන්න. ඒ ටික ටෙම්පරාදු වේගෙන එනකොට ඒකට ලුණු දාලා හොඳට ටෙම්පරාදු කරගන්න. මේකටම අපි ගම්බිරිස්, කහකුඩු, ලුණු, මිරිස් කුඩු ටිකක් දාලා තව ටිකක් ටෙම්පරාදු කරගන්න. අන්තිමට චිකන් දාලා තක්කාලි ගෙඩි කිහිපයක් බ්ලෙන්ඩ් කරගෙන ඒ ජූස් එකත් ඇඩ් කරගත්තා. දැන් මේක හොඳට කුක් වෙන්න වහලා තියන්න. කරි එක නටද්දි පොඩ්ඩක් පියන ඇරලා සැරෙන් සැරේ හැඳි ගන්න. දැන් මේ කරි එක රෙඩි. දැන් අපි හිමින් සැරේ මේ චිකන් කැබලි ටික අයින් කරගමු. බත් එක උයා ගන්න අපි මේ ග්‍රේවි එක යූස් කරනවා. දැන් සුදු හාල් ටිකක් හොදලා රයිස් කුකර් එකට දාගන්න. ඒකටම මේ ග්‍රේවි එකත් ඇඩ් කරගන්න. මේක හදාගත්තු පෑන් එකටම වතුර කෝප භාගයක් දාලා ඒකත් ඇඩ් කරගත්තා. ඊට පස්සේ තවත් වතුර කෝපයක් ඇඩ් කරගත්තා. දැන් ඉතින් මේ බත් එක උයා ගන්නයි තියෙන්නේ. රසම රස බත් එක කුක් වෙන අතරතුර පෑන් එකක් ලිපේ තියලා එළඟි තෙල් ටිකක් දාලා මේ චිකන් කෑලි ටික දෙපැත්ත හරව හිමින් සැරේ බැද ගන්න. මේ වගේ චිකන් කෑලි ටික රන්වන් පාට වෙද්දි හිමින් සැරේ මේ චිකන් කෑලි ටික පෑන් එකෙන් බා ගන්න. දැන් නම් මුළු ගෙදරම සුවඳයි. රසම රස මජුබුස් රයිස් එකත් කුක් වෙලා ඉවරයි. මේ රයිස් එක කන්න මම ටක් ගාලා රයිතා එකකුත් හදාගත්තා. Thanks for watching. Subscribe for more.